මම දැක්කා ළඟදී සූත්‍රයක තියෙනවා සමාන බිරිඳක් නොවීම පිණිස කළ යුත්තේ කුමක්ද? සමාන බිරිඳක් කියලා කියන්නේ ඒ කාලේ බිරිඳෑවරු ගොඩක් ඉන්නවනේ. ඒතර ආදරය බෙදෙනවා. සමාන බිරිඳක් නොවෙනවා කියන්නේ ස්වාමියාගේ සම්පූර්ණ ආදරය ලබන්න මොකද්ද කරන්න ඕන කියලා තියෙනවා මේ සූත්‍රයේ බුද්ධ වචනේ. කළ යුත්තේ පිනමයි කියලා තියෙනවා. පින්බලෙන් තමයි ආදරය ලැබෙන්නේ. මොකද්ද පින් ආදරේ මේ පින් බලවත් වෙන පින් කෝටියක් කාමෙන් වෙච්ච පව් යට යවනවා බ්‍රහ්මචාරී භවෙන්. බඹසර කියන්නේ කෝටියක් කාමයේ පව් යට යවනවා. අප්‍රමාණ පින් උපද්දවනවා. කුමක්ද බඹසර? තමන් තනියෙන්වත් බාහිර කෙනෙක් සමගවත් කාම සේවනයක යෙදෙන්නේ නැහැ. ඒකට ප්‍රශ්නයක් එනවනේ මේ ෆෝන් වලින් වීඩියෝ බලන එක කොහොමද කියලා බඹසරත් එක්ක. ෆෝන් වලින් වීඩියෝ බැලීමේ අවසාන ප්‍රතිඵලය බඹසර කැඩෙන එක. කාමයේ කියන්නේ පින්වත් දරුවනේ ඕගයක්. ඕගයක් කියන්නේ සැඩබාර. ගහගෙන යනවා සීලේ සුන්නත් දූලි වෙනවා. ඒකට මේ ඉන්ද්‍රිය අසංවරයේ නිසා තමයි බඹසර රකින්න බැරි. බඹසර රකින්න කෙනා උත්සාහ කළ යුත්තේ බඹසර සීලෙට නෙවෙයි ඉන්ද්‍රිය සංවරයට. ඇහෙන් යමක් බලාගෙන යන රාගය ඇවිස්සලා පිස්සු වැටෙනවා නම් ඒක බලන්න නැතුව ඉන්නවා. කනින් යමක් අහනකොට ඒකෙන් පිස්සු ඇදීගෙන වගේ යනවා නම් ඒක අහන්න නැතුව ඉන්නවා. කෙනෙක් ඇසුරු කරනකොට රාගය ඉපැද්දෙනවා නම් එයා ඇසුරු නොකර ඉන්නවා. යමක් බලද්දී රාගය ඇවිස්සෙනවා නම් ඒ දේ නොබලා ඉන්නවා. පොතක් පතක් පත්තරයක් කියවද්දී කෙලිස් ඇවිස්සෙනවා නම් ඒ ඇසුරු නොකර ඉන්නවා. එතකොට බඹසර සීලය රැකෙනවා. ගොඩාක් අය බඹසර රකින්න බෑ කියලා. සිල්පදේ ගැන විතරක් හිතනවා. සිල්පදේ කැඩෙන්න හේතු ටික තමයි ඉන්ද්‍රිය සංවරය. ගින්දරයි පුළුණු එකතුණු ගිනි ගන්නවා කියන එක ලෝකෙ සිද්ධ වෙන එක ධර්මයක්. ඒතර ගින්දරයි පුළුණු ඈත් කරලා තියන්න ඕන. Tamanට බඹසර රකින්න ආසන. බඹසරට හානි වෙන දේවල් පේන දෙයක් තියෙනවනේ ඒක අයින් කරන්න ඕන. අද කාලේ ඇත්තටම චූටි ෆෝන් එකක් පාවිච්චි කරනවා කියන එකත් විශේෂ හැකියාවක්. ස්මාර්ට් ෆෝන් පාවිච්චි නොකර චූටි ෆෝන් එකක් පාවිච්චි කරනවා කියන එක විශේෂ හැකියාවක්. තව කාරණාවක් මම කියන්නම්. මේ කියන්න තියෙන දේවල් ගොඩායි මතක් වෙන විදිහට එකක් දෙකක් කියන්න. ඒ තමයි දරුවනේ ඉස්සර අපි ටීචර්ලාට සර්ලාට බයයි. ගොඩාක් බයයි. ඊට පස්සේ දැන් ඔය ඕන කෙල්ලෝ ටික ඉගෙනගෙන යනවා ඉස්කෝලේට ටීචර්ලා. කොල්ලොත් මේ කන්න තියෙන දේවල් සෑම දෙයක්ම කාලා මුමුත් නැඬ වෙලා නැඬ ශරීරය ඇතු ඉස්කෝලේ යනවා. ලොකු කොල්ලෝ. දැන් සමහර ඉස්කෝලවල ටීචර්ලාට ලියුම් දෙනවා ළමයි. මම දැක්කා සෙල්ෆි ගහලා ළමයි එක්ක. සර්ගේ Facebook එකේ ෆ්‍රෙන්ඩ්ලා ළමයි. ළමයිගේ Facebook එකේ ෆ්‍රෙන්ඩ්ලා ගුරුවරු. මේ නැස්පැත්තේ ඇයි කියලා කල්පනා කරනකොට මට ආව කල්පනාව. ඒ කල්පනාව තමයි මේ වාගේ ඉගෙන ගන්න උන්නේ ගුරුවරු වෙන්නේ ආය. මේ කාලේ නටන නාටකම් සහිත අය කැලේ මාරුනාට කොටියාගේ පුල්ලි වෙනස් වෙන්නේ නැහැ. එතෙන්ට ගුරුවරු කියලා ගියාට ළමයි කාලේ නාටකම් නටන අය යන්නේ. දැන් හදන්නේ කොහොමද? ළමෙක් හදන්න බැයි නම් ඒ ගුරුවරයා ගුරුවරයෙක් නෙවෙයි. වරදකට ඇඟිල්ල දික් කරන්න බැරි නම් ඒ ගුරුවරයා ගුරුවරයෙක් නෙවෙයි. වරදට ගරහන්න බැරි නම් ඒ ගුරුවරයා ගුරුවරයෙක් නෙවෙයි. ගුරු ධර්මේ නෑ. ඔව්හු ගුරුවරු නොවෙති. තමන් කලින්ම විනාශ වෙලා නම් කොහොමද ළමයිට උගන්වන්නේ? වැරද්දක් කියන්නේ. දැන් ඉගෙන ගන්න ළමයින්ට සත්පුරුෂ ඇසුරක් ලැබුණොත් හොඳයි.
ඔයාලා ටියුෂන් කීයකට යනවා ඇතිද? හිත හැදෙන්න, මිනිසෙක් හැදෙන්න වචනයක් කියන එක තැනයිනේ තියෙන්නේ. එක තැනයි. එක තැනයි. අනිත් තැන් හැම තැනම කුණු හරප. කුණු හරප. කවුරු හරි කිව්වොත් එහෙම මම බඹසර රකින්නවා. මං කාමසේවනිකේ දෙන්නේ නැහැ. මම චරිත රැකගෙන තොට පිස්සුද බෙහෙත් ගනින් කියයි. උඹලා ප්‍රැක්ටිස් වෙරින්ලා කියයි. කසාද බැඳලා පස්සේ පවුල් කඩා කපල් වෙයි කියයි. අසත්පුරුෂයෝ. උතුම් සීලයකට ප්‍රශංසා කරන්නේ. උතුම් සීලයකට ප්‍රශංසා කරන්නේ. අසත්පුරුෂයෝ. ඒ අනාගතයේ දරුවන්ට අවවාද කරන්න ගුරුවරු නැති වෙලා යනවා. එපමණක් නෙවෙයි දරුවනේ. උඹලා දැන් මේ ධර්මයවත් අහලා සංසිඳිලා ගුණධර්ම දිනු කරගෙන ඔයාලා තවම වෙනසිලා නැහැ. ඔයාලා වෙනසිලා නැහැ. ඔයාලට පිනක් තියෙනවා. පිනක් තියෙන නිසා මේ ඉඳගෙන ඉන්නේ. දරුවනේ ගොඩාක් අය තරුණ කාලේ විනාශ වෙලා. උන් කසාද බැඳලා දරුවෝ ලැබෙන කාලේ ඇවිල්ලා. ඒ ඉපදෙන දරුවෝ නොමග යද්දී උන් ස්මාර්ට් ෆෝන් එකක් අරගෙන ගිහිල්ලා දොර වහ ගනිද්දී Taman දන්නවනේ තමුණුත් ඒව කරපු නිසා කට වහගෙන ඉන්න වෙනවා. පන්තියෙන් නැතුව කොයි හරි ගියා කියලා ආරංචි වෙනකොට රූම් වලට ගියා කියලා ආරංචි වෙනකොට කොල්ලොත් එක්ක නාඩගම් නටනවා කියලා ආරංචි වෙනකොට ෆෝන් එකේ අනේ බබෝ පනෝ කියලා තියෙනකොට අම්මලාට දන්නවා සෙල්ලම කට වහගෙන ඉන්න වෙනවා. දරුවන්ගේ විනාශය ඉදිරියේ කට වහගෙන ඉන්න වෙනවා. ඔව්හු දෙමව්පියෝ නොවේති. ඔයාලගේ හැදියාව තමයි අනාගතේ ඔයාලට ඉපදෙන දරුවෝ හදන එක. ළඟදීන් මට ඇවිල්ලා මහත්තයෙක් කිව්වා මම කිව්වා අද කාලේ නම් ළමයි ටික හදාගන්න ඉතින් හරි මහන්සියක් ගන්න වෙනවා සර් කියලා මම කාට හරි මහත්තයෙකුට කිව්වා. කිව්වා මානේ ස්වාමීනි දැන් ඒක නෙමෙයි කිව්වා ගොඩාක් බය. ගොඩාක් බය ළමයි හදාගන්න එක නෙමෙයි කිව්වා. එයාන්ටම කිහිප දෙනෙක් කිව්වලු ළමයි අපි වගේ වෙයිද දන්නේ නැහැ කියලා බයයි කියලා. ඒ කියන්නේ එයාලගේ ජීවිතය අරුබුද. ඒ නිසා අනාගතේට මොකද්ද වෙන්නේ කියලා කල්පනා කරන්න දෙයනේ මොලයක් කියලා එකක් ඕන. කන් හැන්දක් තරම්වත් මොලයක් ඕන. කෝටි ගාණක් මුදල් තිබ්බත් වැඩක් නැහැ දෙයනේ. සැනසෙල්ලක් නැත්තම්. නිකන් මේ කෙල්ලෝ මාත්‍ය වෙනද මේ කෙල්ලෝ සාමාන්‍ය සමස්තයක් ගත්තොත් දරුවනේ මේ කෙල්ලන්ට බයිනවා කියලා හිතන්න එපා. සාමාන්‍යයෙන් ස්ත්‍රී ජාතිය සාමාන්‍යයෙන් කපටේ. මේකේ කර්මානුරූප කොල්ලෝ ටික අහු වෙනවා. අහු වුණාට පස්සේ උන් තනි කර ජීවිතේ ඒකටම. මුන් සමහරවිට මැසේජ් ටික ඔක්කොම සෙට් කරගෙන ඉඳලා පොත බලන ගමන් තමයි මොකක් හරි ආවොත් මේක යවන්නේ. මොම් මේකේ ඉන්නේ නැහැ. කොල්ලෝ අරකේම ඉන්නවා. ඊට පස්සේ ඔන්න කොල්ලෝගේ රිසල්ට් අඩුයි. කෙල්ලන්ගේ රිසල්ට් වැඩි. ඇත්තටම වැඩිපුරම රිසල්ට් වැඩි කෙල්ලන්ගේ. ඒකට වෙන දේ මම කියන්නම් ඊළඟට. කෙල්ලන්ගේ රස්සාවල වැටුප් වැඩි වෙනවා. කොල්ලන්ගේ රස්සාවල වැටුප් අඩු වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ අය දරුමල්ලු හදනවා. ලොකු ලොකු ඉස්කෝල වලට දානවා. ඒ රස්සා කරන අයනේ. විශාල වියදමක් යනවා. ඒකට මේ වියදමින් 4න් 3 පංගුවක්ම කවර් වෙන්නේ බිරිඳගේ වැටුපේ. බිරිඳ අනාචාරයේ ගියත් වල්කමක් කළත් මිනිහට කතා කරන්න බෑ. මොකද කෙල්ල ගෙදරින් ගියොත් එහෙම පවුල නඩත්තු කරගන්න බෑ. මේ බණ ගොඩක් අය අහන නිසා මම ගොඩක් කරුණු හංගලා කිව්වේ ඔය. ගොඩාක් පිරිමි මිනිස්සු ගෑනුන්ගේ වැරදි දැන දැන කටවහගෙන ඉන්නවා. ගෑනුන්ගේ පඩිය ඉදිරියේ. සල්ලි වලට ගෑනුන්ගේ වැරදි හංගගෙන ගෑනුන්ට යටත් වෙලා ඉන්නව නම් පිරිමි. ඔව්හු පිරිමි නොවිති. පව් කොල්ලු ටික. ඒ නිසා
කවදාවත් ගෑණියෙකුට යටත් වෙන හිතක් නම් ඇති කරගන්න එපා. ඉවරයි. යම් ගෙදරක පිරිමියාගේ වචනෙට ගෙදරම යටත් නම් ඒ ගෙදරට දෙවියොත් කැමති. දෙවියොත් කැමති. ඒ නිසා වෙන්වත් දරුවනේ දැන් ඔන්න ඔය ඔක්කොම අනතුරුනේ. කියන්න ගියොත් කෙලවරක් නැහැ මේ අනතුරු වල. ඒතර බේරෙන්නේ පොටක් මොකද්ද? බේරෙන පොට තමයි දරුවනේ. ඕනම ශ්‍රාවකෙක් බුදුරජාණන් වහන්සේ බේර ගන්න ක්‍රමය තමයි තිසරණේනුයි සීලෙනුයි. හොඳට තිසරණේ ඇති කරගෙන බුදුරජාණන් වහන්සේට දිවි පුදන්න ඕන. දැන් ඔය අමනුෂ්‍ය ප්‍රශ්න වලිනුත් ගැලවෙන්න බැරි ඒවට කාමයේ සම්බන්ධයෙන් හෝ වේවා එහෙම නැත්නම් වෙනත් අමනුෂ්‍ය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, හදිහුනියම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒකදී මුළු හදවතින්ම බුදුරජාණන් වහන්සේ සරණ ගියොත්, ධර්මයේ සරණ ගියොත්, සංඝයා සරණ ගියොත් එහෙම දේවාල ගානේ රින්ගන්න නැතුව තුනුරුවම්ම සරණ ගිහිල්ලා පිරිතක් සජ්ජායනා කරගෙන තුනුරුවම්ම සීකර කර හිටියොත් එහෙම එයාට පුදුම ශක්තියක් එනවා. ඒ තිසරණේ. ඊළඟට තමයි සීලය. සීලය කියන්නේ පංචිල් පද පහ. පංචිල් පද පහන් කොල්ලෙක් කෙල්ලෙක් කඩන්නේ නැහැ කියන්නේ මහාන වෙලා වගේ. එච්චර උතුම් ඒ ජීවිතයේ සිල්පද පහ කඩන්නේ නැත්තම්, සත්තු මරන්නේ නැත්තම්, හොරකම් කරන්නේ නැත්තම් වැරදි කාම සෙවෙනි දෙන්නේ. තව කාරණාවක් කියන්න. මා ළඟට අපිට ඇවිල්ලා කතා කරන ප්‍රශ්න නිසා මම මේ කියන්නේ. ඔන්න ඔයාලා හිතන්නකෝ ඔයාලා නීතිය ගැන යම් විදිහට දන්නවා කියලා හිතන්නකෝ. ඔන්න හෙට විවාහ වෙන්න ඉන්න දුවෙක්, හරි දුවෙක් පුතෙක් ඉන්නවා. ගෙවල් වලිනුත් දන්නවා වෙඩින් එකයි ඔක්කොම හරි ගස්සලා දැන් තියෙන්නේ. හෙට විවාහ වෙන්නේ. අද ඔය කොල්ලයි කෙල්ලයි කොහේ හරි කාමරයක ඉඳලා පොලිසියට අහු වුණොත් එහෙම හරියට නීතිය ක්‍රියාත්මක කරනවා නම් මේ දෙන්නා වැරදිකරුවෝද නිවැරදිකරුවෝද? හයියෙන් කියන්නේ හෙට විවාහ වෙන්න ඉන්න දෙන්නා හෙට මඟුල අරන් ඥාදයන්ට දැනුවත් කළ ඔක්කොම කරලා තියෙද්දි අද කාමරයක හිටියොත් ඒ දෙන්න වැරදිකරුවෝ සාමාන්‍ය නීතියෙන් පවා. ඒ නිසා විවාහ වෙනවා කියලා අනිවාර්යෙන් දන්නවා නමුත් ගෙවල් වලින් දන්නවා නමුත් ඒ දෙන්නාම විවාහ වෙනවා නමුත් විවාහ වෙන්න කලින් එකට හිටියොත් වැරදි කාමසෙවිනි විපාක එනවා. මේ පිරිසිදුකම රකින්නවා කියන එක පුදුම එකක්.